පින්වතුනි අද දින දේශනාව සඳහා ගෞරවනීය දේශකයන්න් වහන්සේ මේ ස්ථානට වැඩම කරලා වැඩ ඉන්නවා. උන්වහන්සේ බොහොම වෙහෙසක් කරගෙන මේ ස්ථානට වැඩම කරපු ගමන්ම ධර්ම දේශනාව සඳහා සූදානම් වෙලා දැන් පින්වතුන් ඈතට යන්න එපා. ඔය අපහසුතා තියෙන අය ආසනවල ඉන්න අය ඈතින් හිටියට කමන්නේ. අනික හැමදෙනාම සමීපයට ඇවිල්ලා පැදුරු වෙලා ගන්න. ගොඩකුඹුර ශ්‍රී සුමනතිස්සාරාම විහාරස්ථානයේ වෙහෙර වහන්සේ නමක් ඉදිකිරීම නිමිති කරගෙන සිද්ධ කරන පින්කම් මාලාවේදී අපි කල්පනා කළා අපට ගමට වෙහෙරක් ලබා දෙන්න කටයුතු කරපු වෛද්‍යවරියට ඒ වගේම අනිකුත් සහයෝගයන් අපේ සතර පේජේ ධාරිත පින්වත් හැමදෙනාටම මේ සිදුවීම අමතක නොවන අවස්ථාවක් බවට පත් කරන්න. විශේෂයෙන්ම නිවැරදි ධර්මයේ කුමක්ද කියලා හොයන පින්වතුන්ට තෙවලා බුදු වදන පිළිබඳව කවි ගී සින්දු වලින් බැහැර වෙලා තෙවලා බුදු වදනම සජ්ජායනා කරන මතක ඇති මීට අවස්ථා දෙකකට කලින් දැන්ට අවුරුදු 5කට විතර කලින් කිරියතුඩේ පූජනීය අරිය දස්සන ස්වාමින් වහන්සේ මේ ස්ථානයට වැඩම කරලා ධර්ම දේශනා සජ්ජායනා කළා. දේශනා කළා පූජනීය දෙනියායේ උපසම ස්වාමින් වහන්සේ. උන්වහන්සේ මේ අප වෙනුවෙන් ආරාධනා කරපු ඒ කල්යාණ මිත්‍ර දායක පිරිසගේ ආරාධනාව පිළිඅරගෙන දුර බැහැරට වැඩම කරලා මේ ආපු අවස්ථාවේ උන්වහන්සේගෙන් අවශ්‍ය ඵල නෙලා ගන්න ඔබට භාග්‍ය වාසනාව පෑදුනේ අමානි සෙන්දනායක මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වතුන් මේ කටයුත්තට දායකත්වයේ දක්වන නිසා අයගේ පියාගේ 7-8 වන ජන්මදිනයට ආශිර්වාද කරන්නත් මියගේ මෑණියන්ට පුණ්‍යානුමෝදනා කරන්නත් තමයි සලසලා දෙමු. සෙන්දනායක පියාණන් චාරිත්‍රානුකූලව සිද්ධ කරන දහත් වට්ටිය පිළිගන්නලා ආරාධනා කිරීම සිද්ධ කළා. නැවත වතාවක් අපේ විහාරස්ථානයේ ප්‍රධාන කැපකරුව හැටියට ඉන්න නිහාල් රණසිංහ මහත්මයා ඇතුළු සතර පේරුවේ දායකයෝ හැටියට ඔබ හැමදෙනාම එකතු වෙලා සාදු නාදයක් පවත්වලා උන්වහන්සේට අපි සාදු නාදයෙන්ුත් ආරාධනා කරමු. සාදු සාදු සාදු.
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. රෙදි කඩ කොත්තලා තියලා ටික වෙලාවකින් රෙදි කඩ ඉවතට අරගෙන රෙදි කඩ නහයට ලං කරලා බැලුවොත් මොන ගඳද එන්නේ? අසුචි ගඳ. ඇයි එහෙම ඒ රෙදි කඩෙන් අසුචි ගඳ හමන්නට පටන් ගත්තේ? හරියටම හරි. රෙදි කඩ අපේ ඉන්න විදිය නැහැ. ඒ බහුතරයක් කාගේ අසුර හින්දා දෝවයි අතුරට ගිහිල්ලා මේ වර්තමාන ජීවිතේම නාස්ති වෙලා තියෙන කාගේ අසුර නිසාද? බාලයන්ගේ අසුර නිසා. එතකොට බුද්ධ ධර්මය පරලෝකට තියෙන දෙයක්ද මෙලොවටම බලපාන දෙයක්ද? දෙලොවටම බලපානවා. මෙලව පරලොව දෙකටම. සමහරු කියනවා බුද්ධ ශාසනය පරලොවට තියෙන්නේ කියලා. නෑ, මෙලව පරලොව දෙකටම බුදු සසුන තුල මාර්ගය තියෙනවා. එතකොට මේ බාලයන් ඇසුරු කිරීම හින්දා වර්තමානයේ පෞල් පිටින් විනාශ වෙන තියෙන දේවල් සමාජය තුල නැද්ද? තියෙනවා. ඒ වගේම කල්යාණ ආත්මීය බලාපොරොත්තු වෙච්ච ආකාරයට ගුණදාස සින්දනායක පියාණන්ගේ 78 වන ජන්මදිනයට ආශිර්වාද කිරීම පිණිසත් W.A. ප්‍රේමති මෑණියන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම පිණිසත් විශේෂ ත්‍රිපිටක ග්‍රන්ථ පූජාවකින් දායක වුණු පුලස්ති ජයමිනි මහත්මයාගේ පියතුමාඩී විජේදාස පියාණන්ට එම් කමලාවති මෑණියන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ සඳහා ආශිර්වාද කරන එකත් බලාපොරොත්තු වෙන්නේ. කාලයේ ධනේ ශ්‍රමයේ කැප කරලා දායකත්වයේ දක්ව හැම දිනාටම ඒ වගේම වටිනා දහම් කරුණු රසක් අහලා හැකි පමණින් ධාරණය කරගන්න එක්වුණු සත්පුරුෂ ඔබටත් මේ සිද්ධ කරගත් කුසල් නිවන පිණිසම වේවා. සාදු 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 साधु 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 साधु. එහෙමනම් සංවිධාන කටයුතු වලින් දායකත්වය දක්වපු හැම දිනාටම දායකත්වය දක්වපු පිරිසටත් අපි නැවත වතාවක් නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් මේ කටයුතු අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. හෙට හවස 5ට විහාරස්ථානයට පැමිණලා දේශනාවට සවන් දෙන්න කියලා සිහිපත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මෙතනින් බැහැර වෙනකන් මාර්ගය ඉද සලසන්න ඕන.